පටන් ගන්නවා තවත් සුන්දර වීඩියෝ එකක්. ඒ තමයි ගිය වසරේ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච සුන්දර ස්ථානයක තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. ඒ සුන්දර ස්ථානය ගැන කතා කරන්න කලින් ඕගොල්ලෝ මේ මතකය කොහොමද කියලා බලන්න. තුන් සිත පහදන සම්බුදු වදනයි තුන්දොර සංවර කරවන පිහිටයේ තුන්කල් මගේ බුදු හිමේ නම දෙන්නයි කතරට වහිනාම දම් වැස්සයි සසරට බැඳී බැමි සුන් කළ දහමයි මතුවට පවතින නිර්මල වදනයි පිහිටට මගේ බුදු හිමියන් පමණයි ඉක්මන් සදමින් නිවනට මහවෝ සංසුන් ගමනින් පසු පාස වඩිනෝ සිව් මහපිරිසෙන් පුදසෙත් ලබනෝ සිරි ගෞතම බුදු හිමියන් වඳිනෝ. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මම මේ කොහෙද ඉන්නේ කියලා. ගිය වසරේ සමාජ මාධ්‍ය නාලිකාවල සහ ජාතික නාලිකාවල අතිශය ජනප්‍රිය වෙච්ච පහන් කුඩුවක් තමයි ඕගොල්ලෝ දැක්කේ. ඒ තමයි හෝමාගම මීගොඩ කළුවල් දෙනිය පහන් කුඩුව. ඔබ ඒ දුටුව ගිය වසරේ පහන් කූඩුව ගැන කතා කළොත් එහෙම ගිය වසරේ පහන් කූඩුවේ මහා පහන් කූඩුව ප්‍රධාන කූඩුව පැති 4කට කැරකුණා. ඒ වගේම පැටව් 110කට ආසන්න ප්‍රමාණයක් කැරකුණා. ඒ විතරකුත් නෙමෙයි ඒ කැරකෙන පරිවාර කූඩු වලින් ජලය ඇදහැළුණා. ඒ විතරකුත් නෙමෙයි කූඩුව දවස් 8ක් පෙන්වන්න නියම වෙලා තිබ්බා. ඒ දවස් 8 පෙන්වනකොට වර්ණ රටා 8කට, ඒ කියන්නේ දවස් 8ට වර්ණ රටාවන් 8ක් නිර්මාණය වෙන විදිහට තමයි කූඩුව නිර්මාණය කරලා තිබ්බේ. නමුත් කූඩුව දවස් 10ක් පෙන්වුවා. මොකද පැමිණි විශාල ජනකාය නිසා කූඩුව පෙන්න ගන්න උවමනාව තිබ්බා. ඉතින් ඒ හින්දා දවස් 10ක් වෙනකන් ඒ පහන් කූඩුව පෙන්නුවා. ඒ කූඩුව පෙන්නපු දවස් 10ට වර්ණ රටා 10ක් දැක්වෙන විදිහට තමයි කූඩුව පෙන්නුවේ. පහන් කූඩු නරඹන්න ප්‍රිය පහන් කූඩු නරඹන ඕගොල්ලෝ මෙච්චර කාලයක් දැකපු පහන් කූඩු ගැන කතා කරොත් ඕගොල්ලෝ දකින්න ඇත්තේ විවිධාකාරයට කැරගෙන පහන් කූඩු. ඒ කියන්නේ පැටව් කැරකෙනවා, මහ කූඩු කැරකෙනවා, ජලය ඇදහැලෙනවා, වර්ණ රටා විවිධාකාරයෙන් තියෙනවා. ඔන්න ඔය විදිහේ පහන් කූඩු තමයි ඕගොල්ලෝ මෙච්චර කාලයක් දකින්න ඇත්තේ. නමුත් මෙවර කළුවැල් දෙනිය පහන් කූඩුව විශාල වෙනසක් සිද්ධ කරලා තියෙනවා. අපි මේ සූදානම් වෙන්නේ ඒක ගැන කතා කරන්න. ඉතින් මෙවර කළුවැල් දෙනියේ නිර්මාණය කරන මේ පහන් කූඩුවේ මුළු පහන් කූඩුවම තාක්ෂණය උපරිම යොදා ගනිමින් සියලුම කොටස් සුවන්ක්‍රියව ක්‍රියා කරන ඉතා විශිෂ්ට නිර්මාණයක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ කූඩුව බලන්න එන්න ඕනේ කියලා මම ආරාධනා කරනවා. අපි මේ ඒ හදන කූඩුව ගැන තව සුළු මොහොතකින් තාරක මහත්මයාගෙන් දැනගමු. කූඩුව ගැන තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් නරඹන්නේ ඒ කූඩුවේ අපිට කතා කරන්න පුළුවන් විශේෂත්වය ගැන. මම මෙතෙන්ට ඇවිල්ලා අද කතා කරාම තාරක මහත්තයා මට කෙලින්ම කිව්වේ ගිය වසරේ පහන් කූඩුවට අභියෝගයක් වෙන විදිහට මේ වසරේ, ඒ කියන්නේ ගිය වසරේ පහන් කූඩුවට ඔහුම අභියෝග කරගනිමින් තමයි මෙම වසරේ පහන් කූඩුව ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ පහන් කූඩුවේ නිර්මාණකරුවා සමග කතා කරන්න. ඔහු ඉතාමත් සුන්දර මිනිසෙක්. මොකද මම කලින් වතාවේ පහන් කූඩුවේදී ප්‍රකාශ කරා කලින් වතාවේ පහන් කූඩුව නිර්මාණය කළේ, ඒ කියන්නේ නිර්මාණයේ මුල සිටම සම්පූර්ණම නිර්මාණය ඔහුගේම පමණයි. මොකද ඔහු විසින් අඳින ලද චිත්‍රයක්, ඒ කියන්නේ ප්ලෑන් එක ඔහුගේ, මේ යකඩ වැඩ කටයුතු සියල්ලම ඔහුගේ, එතකොට කැටයම් කලාව ඔහුගේ. ඒ විතරක් නෙමෙයි විදුලි ආලෝක රටා නිර්මාණය පවා ඔහු විසින්ම තමයි සිදු කරන්නේ. ඉතින් මේ විශාල සම්පතක්. මොකද හැම තැනම පහන් කූඩුවක දකින්න ලැබෙන්නේ විවිධාකාරයේ දේවල් විවිධාකාරයේ කෙනෙක් විසින් කරන අවස්ථා තමයි හැම වෙලෙම අපිට දකින්න ලැබෙන්නේ. නමුත් මෙම පහන් කූඩුවේදී මේ සියලුම
කටයුතු එකම පුද්ගලයෙක් කරන නිසා තමයි මේ කළුවැල් දෙනිය පහන් කූඩුවේ විශේෂත්වය. ඉතින් මේ සූදානම් වෙන්නේ ඔහු සමග සුන්දර කතා බහක් ආරම්භ කරන්න. තාරක මහත්මයා ආයුබෝවන්. ගිය වසරේ පහන් කුඩු නරඹපු ඕගොල්ලෝ දන්නවා ඇති මේ කවුද කියලා. ඒ වගේම අපේ වීඩියෝ එක නරඹපු ඕගොල්ලෝ දන්නවා මේ කවුද කියලා. මේ තමයි මේ කළුවැල් දෙනිය පහන් කුඩුවේ නිර්මාතෘවරයා. මෙතුමා විසින් තමයි මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ. ඉතින් මෙතුමා ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ මෙතුමා කලාකාරයෙක්. ඉතින් මේ හැම කටයුත්තක්ම සිදු කරන්නේ මෙතුමා විසින්. ඉතින් මේ සූදානම් වෙන්නේ මෙතුමත් එක්ක පුංචි කතා බහක් කරන්න ගිය වසරේ සිදුවෙච්ච අත්දැකීම් ගැන සහ මේ වසරේ පහන් කුඩුව පිළිබඳව. ඉතින් ආයුබෝවන් කියලා තාරක මහත්මයා වීඩියෝ එකට එකතු කරගන්නවා. ඉතින් මේ සූදානම් වෙන්නේ එතුමත් එක්ක පුංචි කතා බහක් ආරම්භ කරන්න. ආයුබෝවන් මේ සියලු දෙනාටම ගිය වසරේ පහන් කුඩුව හිතුවටත් වඩා හොඳට මේ ප්‍රේක්ෂකයෝ මේ වැළඳගත්ත පහන් කුඩුව. ගිය වසරේ පහන් කුඩුව මේ මට හිතුවටත් වඩා හොඳට නිර්මාණය කරගන්න හැකි වුණා. ගිය වසරේ මේ ලොකු අභියෝග වලට අපිට මුහුණ දෙන්න සිදු වුණා. අපි හිතුව නැතු විදිහට මේ සෑහෙන ජනගහනක් මේ කළුවල් දිනේ ප්‍රදේශයට ආවා. ඉතින් පහන් කුඩුවේ අපි පාකින් වාහන දාන තැන් එහෙම හදලා තිබ්බයි. ඉතින් ඒවට යන්න බෑ, වැස්ස ප්‍රශ්න තිබ්බයි. ඒකට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගම්වාසීන්ගේ ගෙවල් වල මිතුල් වල වාහන ඔක්කොම දාලා එහෙම ඉතින් කරදර මේ පොඩි අපි එහෙම එකක් වුණේ. අපි ඒක හිතුම නැති විදිහට ජනතාවක් පැමිණෙන නිසා. ගිය වසරේ මේ ඇතිවෙච්ච අපහසුතාවලට අපි සමාවිල්ලනවා. මොකද අපි නොසිතූ ලෙස මේ ප්‍රේක්ෂකයෝ අපේ කළුවල් දිනේ පහන් කුඩුව නැරඹීමට පැමිණීම නිසා තමයි අපිට එහෙම මේ උනේ. මේවර ඒ වුණා සියලුම දේවල් අපි සැලසුම් හදලා මේ වාහන දාන්න පාකින් රත ගාලා සියලුම දේවල් හදලා පාර තිබ්බ තත්ත්වෙ අපි දැන් ඒවා ප්‍රතිසංස්කරණය කරලා සියලුම දේ අපි මෙවර කූඩුව නිසා අපි වෙනස් කරලා තියෙනවා. ඉතින් තාරක මහත්මයා කිව්වා වගේ ගිය වසරේ තාරක මහත්මයා ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා මේ කූඩුව ප්‍රදර්ශනය කරන්න යෑමේදී. මොකද ඒ දිනවල පැවතිච්ච අධික වර්ෂාව නිසා මේ පහන් කුඩුවට පැමිණෙන තියෙන මාර්ගය තරමක් අබලන් නිසා ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද පැමිණෙන්න තිබිච්ච මාර්ගයේ වාහන බ්ලොක් වෙලා, ඒ කියන්නේ පාර මඩ වෙලා ඒ ආපු කට්ටිය ලොකු අපහසුතාවයකට පත් වුණා. තාරක මහත්මයා සියල්ලන්ගෙම මේ අවස්ථාවේදී සමාව භජනය කළා ඒ හේතුව නිසා. ඉතින් මේ වසරේදී ඒ අභියෝග සියල්ලම මැඩපවත්වා ගනිමින් තාරක මහත්මයලා වෙනමම සංවිධානය වෙලා විශේෂ සූදානමක් වෙලා ඉන්නවා මෙවර පහන් කුඩුව ප්‍රදර්ශනය කිරීමේ කටයුතු සඳහා. මොකද අලුතෙන් පාර පවා ගමේ කට්ටිය එකතු වෙලා හදලා තියෙනවා තාර දාලා. ඉතින් ඕගොල්ලන්ට පැමිණීමේදී කිසිම අපහසුතාවයක් නොවන විදිහට ඒ වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, රථ වාහන කොච්චර පැමිණුණත් ඒ සියලුම රථ වාහන ගාල් කරන්න නියමිත ස්ථාන මේ වන විටත් සූදානම් කරමින් තිබෙනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට විශේෂ පණිවිඩයක් වෙයි. මොකද පහන් කුඩුව නරඹන්න ගිය වසරේ පැමිණිච්ච කෙනෙක් නම් දන්නවා සිදුවෙච්ච අභියෝගය. ඉතින් තාරක මහත්මයාගෙන්ම අහලා දැනගමු මේ පහන් කුඩුවේ මෙවර විශේෂත්වය මොකද්ද කියලා. ගිය වසරේ පහන් කුඩුව මේ සීලු දෙනාම මේ බැලුවා. ඉතින් ගිය වසරේ පහන් කුඩුව මම පැටව කැරගෙන ඒවා පැටව 100 ගාණක් වතුර වැටෙන විදිහට තමයි නිර්මාණය කරලා තිබ්බේ. එතකොට මේ වසර කූඩුව ගිය වසරේ කූඩුවට අභියෝගයක් වෙන විදිහට මමම මේ ප්ලෑන් කරලා මේ පාර දැන් සාමාන්‍යයෙන් පහන් කූඩුව ගොඩක් කැඩේ පැත්තට කැරගෙන එහෙම තමයි නිර්මාණය කරන්නේ. ඉතින් වෙනසක් කරන්න ඕන නිසා ගිය වසරෙත් මම සෑහෙන වෙනසක් කරලා තිබ්බ පහන් කූඩුවට. ඉතින් මෙවර කූඩුවේ පැටව සියල්ලම මුළු පහන් කූඩුවම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන සියලුම කොටස් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන විදිහටම හදලා තියෙන ලොකු මහන්සියක් අපි අවුරුද්ද පුරාම මේ කූඩුවට යොදවලා මමයි මේ ගෙදර කට්ටිය එතකොට ගම කට්ටිය එහෙම ඉතින් ලොකුවට මේ කරලා තමයි මේ නිර්මාණය සෑහෙන සාර්ථක විදිහට දැන් කරලා තිනවා. වැඩ කටයුතු ටිකක් අවසන් කරලා තිනවා. ඉතින් මේ පාර ගොඩක් විශේෂ දෙයක් බලාගන්න කියන්නේ හැම අපේ ලංකාවේ තියෙන කූඩු වල දකින්න නොලැබෙන විශේෂ ආංග ගොඩක් එකතු කරලා තිනවා මේ පහන් කූඩුව. දැන් තාරක මහත්මයා කියපු විදිහට ඔයගලන්ට තේරෙනවා ඇති මෙවර පහන් කූඩුව නරඹන්න ආවට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ගිය වසරෙත් මෙතුමා විශේෂ වෙනස්කමක් සිද්ධ කළා. මොකද ලංකාවේ කළුවැල් දෙනිය කියන නම ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුවක්
ඇති කළේ මේ තාරක මහත්මයා තමයි. මොකද මේකේ පරිවාර කූඩු සියල්ලම කැරකෙනවා ගිය වසරේදී. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ කැරකෙන පරිවාර කූඩු වලින් ජලය ඇදහැල්ලනවා. ඉතින් ඒ වගේ ඉතාමත් සුවිශේෂී වෙනසක් ගිය වසරේදී සිද්ධ කරලා තිබ්බා. ඉතින් ඒ හින්දාම තමයි අධික ජනගහනයක් මේ කූඩු නරඹන්න පැමිණුනේ. ඉතින් මේ වසරේදීත් ඊට එහාට ගිහිල්ලා තවත් සුවිශේෂී විදිහට මේ කූඩුව නිර්මාණය කරන්න තාරක මහත්මයා සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට ඒ කූඩුවේ වැඩ කටයුතු සෑහෙන දුරකට නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් හිතා ගන්නවත් බැරි දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් බලන්න එන්න ඕන පහන් කූඩුවක්. මේ කූඩුවේ විස්තර මම දිගින් දිගටම අරගෙන එන්නම් අපේ නාලිකාවෙන්. ඉතින් තවදුරටත් තාරක මහත්මයාගෙන් අහලා දැනගමු තව මොනවද අපිට මේ කූඩුව ගැන කියන්න තියෙන්නේ කියලා. ගිය වසරේ හැම පළාතකින්ම වගේ අපේ කූඩුව බලන්න ආවා. එතකොට විදේශිකයන් පවා කූඩුව බලන්න ආවා. ඉතින් ගොඩක් මේ සතුටුයි. ඉතින් ලස්සන නිර්මාණයක් කළා. ඒ වගේ දෙයක් මේ අහන්න කියන්නේ ප්‍රේක්ෂක ජනතාව කියන දේවල් එක්ක ඉතින් බැලුවාම ගොඩක් සතුටුයි. ඉතින් මේ ලොකු නිර්මාණයක්. ඉතින් මෙවර කූඩුව මම ගිය වසරේකට වඩා සෑහෙන්න වෙනස් කරලා ලොකු වෙනසක් කරලා, ඒ කියන්නේ ගිය වසරේකට වඩා හොඳට මේ වසරේ කූඩුව මම නිර්මාණය කරලා තිනවා. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්නේ ගිය වසරේ වගේ මට නිර්මාණය බලන්න මේ සීලු දෙනාම පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තාරක මහත්මයා ප්‍රකාශ කරා වගේ ගිය වසරේ කූඩුවත් අභියෝග වෙමින් මේ වසරේ කූඩුව නිර්මාණය වෙනවා. ගිය වසරේ කතා බහ වුණාටත් වඩා කතා බහ වෙන්න කූඩුවක් තමයි මේ වසරේ නිර්මාණය කරන්නේ. ඉතින් ඒ හින්දා මේ ආරාධනය කරන්නේ ඕගොල්ලන්ට මේ කූඩුව අනිවාර්යෙන් බලන්න මෙන්න. මොකද මගේ අරගන්න එපා, මෙවැනි අවස්ථාවක් නැවත ලැබෙන එකක් නැහැ. ඉතින් ගිය වසරේ පහන් කූඩුව නරඹන්න පැමිණි ඕගොල්ලෝ මේ වසරේත් පැමිණෙවි කියලා අපි විශ්වාස කරනවා. ගිය වසරේ ආවට වැඩිය ඕගොල්ලන්ට අවශ්‍ය පහසුකම් අපි සූදානම් කරලා තිබෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් කූඩුව බලන්න එන්න. මේ කූඩුව බැලුවට ඕගොල්ලන්ට පාඩු නැහැ. මොකද ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. රසවින්දනය කරන අයට කූඩුව නරඹලා රසවින්දනය කරන්නත් ගොඩක් දේවල් තියෙයි. ඉතින් තාරක මහත්මයාත් එක්ක ඇවිල්ලා කතා බහ කරන්න පුළුවන්. ඕගොල්ලන්ට කූඩුව බලන්නහම ඉතින් ඒ හැම දෙයක්ම මතක් කරමින් අපි මේ සූදානම් වෙලා තියෙන්නේ කළුවැල් දෙනිය පහන් කූඩුව තියෙන ස්ථානයේ සමුගෙන යන්න. ඉතින් නැවතත් මේ ආරාධනය සිදු කරන්න ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ පහන් කූඩුව බලන්න එන්න. ඒ විතරක් නෙමෙයි, නැවතත් මෙම පහන් කූඩුවේ වීඩියෝ වරින් වර අපි අපේ සමාජ මාධ්‍ය නාලිකාවේ ප්‍රදර්ශනය කරනවා. ඉතින් channel එක subscribe කරන්න අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න මේ නාලිකාවත් එක්ක. තවත් වීඩියෝකින් ඉක්මනින් හමු වෙමේ අරමුණින් අපි එහෙනම් මේ වීඩියෝගෙන් සමු ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ගිහින් එන්නම් ඔයගලන්ට හැමෝටම ජය වේවා.